හෙල්ලෝ ගයිස්, ඉතින් මොකද වෙන්නේ? ඔන්න අලුත් අවුරුද්දත් ළඟටම ඇවිල්ලා. අලුත් අවුරුදු දෙනවා කියන්නේ ඉතින් සෑහෙන ජනා කියන තැනක් තමයි කොළඹ කොටුව කියන්නේ. ඉතින් අද කොළඹ කොටුව පැත්තේ ගිහින් එන්න කියලා තමයි හදන්නේ. අද 11 වෙනිදා සිකුරාදා. එහෙනම් ඉතින් වීඩියෝ එකට ටිකටම සෙට් වෙලා ඉන්න අපි යමු කොළඹ කොටුව. ඉතින් කොටුව පිට කොටුව 138 මම හිටිය කියලා මාත් ඉතින් 138ක් වෙනකන් ඉන්නවා කොළඹ කොටුවට යන්න. ඔන්න ඉතින් 138ක් ආවා. එහෙනම් අපි කොළඹට ගිහිල්ලා සෙට් වෙමු කොළඹ කොටුවේ ඉඳලා. Kotua pijotua ekasiyatisata mama hidiya adiya tiyakada back yuddada talila bodi wala therapila karakila yana me vidala kibala kiya is called yana pata I took a look around and she was back took her home at the same time I had the time already oh she took a time to move on from the front to the back she got a flex lock on බස්සෙන් බහිනකොට පට්ට සෙනගක් තමයි ඉන්නේ. කඩවලින් බඩු ගන්න සෑහෙන සෙනගක් ඇවිල්ලා ඉන්නවා. මෙහෙම අපි ඉස්සරහට යමු. රෙදිකඩ තියෙන හරියත් බලාගෙන CTV ස්ටෑන්ඩ් එක පැත්තට යමු අපි ඉස්සල්ලාම. ඇඳුම් කඩගාව තමයි ගොඩක් කට්ටිය ඉන්නේ. ඉතින් ගෙවල් වලටත් එක්ක කට්ටිය ඇඳුම් අරගෙන යනවා ගම්බින් බලාගෙන යන කට්ටිය. අද සිකුරාදා දවසේ ඉතින් උදේ වරුවෙත් ගොඩක් කට්ටිය යනවා. හවස තමයි ගොඩක්ම කට්ටිය යන්නේ. ඉතින් අදත් වැඩ කරලා ගොඩක් අඩුවට ඉතින් ඇඳුම් තියෙනවා. තෝර කට්ටිය ගොඩක් ගන්නවා. ඉතින් අපි එහෙනම් CTV ස්ටෑන්ඩ් එක පැත්තට යමු හිමීට. බස් ස්ටෑන්ඩ් එකේ නම් ඉතින් ලොකුවට සෙනගක් නැහැ. තවම කට්ටිය එන ගමන් ඉන්නේ. ගොඩක් අය කඩගාව තමයි ඉන්නේ. ගොඩක් අය බඩු ගන්නවා. ඉතින් හවස් වෙනකොට නම් මාර විදියට සෙනග ඉඳී. දැන් උදේවරුේ තමයි මම ආවේ. අපි එහෙනම් යමු ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එක පැත්තට. ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකේ නම් දැන්ම සෙනග ටික පිරීලා ගොඩක් අය ඉතින් උනන්දුවෙන් ඉඳනවා. මොකද අවුරුදු කියන්නේ පොඩි කාලේ ඉඳන් හැමෝම සමරන්න කැමතිම දෙයක්. ඉතින් හැමෝටම පරිස්සමෙන් යන්න හම්බෙන්න ඕනේ. ඉතින් ඔය විදියට අද වීඩියෝ එක ඉවර කරන්න කියලා තමයි හදන්නේ. වීඩියෝ එක චූටි වුණාට සෑහෙන වෙලාවක් මම කොටුවේ ඇවිද්දා. ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලස්සනට අවුරුදු සමරලා ආයෙත් පරිස්සමටම මේ වගේම එන්න ඕනේ.
ඉතින් මාත් යන්න කියලා තමයි හදන්නේ. ඉතින් මම සබස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරලා දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉස්සරහට ලස්සන වීඩියෝ ටිකක් ගේනවා. එහෙනම් ගිහින් එන්න ජය වේවා හැමෝටම.